ගත්තා ස්කූටරේ ගත්තා ෆෝන් එක ගහගත්තා හෙල්මට් එක ASCII මේකි ගියා කුලප්පුවට ආ ගෙදර දොරේ වැඩ නේ කොල්ලා දෙව්ලොව ගෙනියන්න එපා හීන් එක දෙව්ලොව ගෙනියන්න ගෑනු ඔට්ටු වෙන්නේ ගෙදරට වසංගතේ හැදිලා වත් අප්පිටිය සුද්ධ කරන්න ගියක් දොරක් පිළිවෙල වෙලා නැහැ සියල්ලම විනාශ කර ගන්නවා ඉස්සර අපේ රටේ කාන්තාව තමන්ගේ දිරියෙන් වපසරිය පාරිශුද්ධව තියාගත්තා කෑවේ බිව්වේ ඔක්කොම වත්තේ පිටිය දේවල් දැන් එහෙම නැහැ මානසික ආතතියෙන් ඉන්නේ පිස්සු හැදිලා ඉන්නේ මම අනන්ත වාර ගානක් දැකලා තියෙනවා පොඩි එකාව බයිසිකලේ තියාගෙන ගියා හෝටලේ ගාව නැවැත්තුවා කෑම පෙට්ටිය අරන් ගිහිල්ලා හෝටලේ මුදලාලට දෙනවා ඉන්දියාප්ප 5යි හොදී දාන මම මේ කියන කතාව බොරුද බොරු නෙමෙයි ඇත්ත ඇයි මේකිට දෙයියන්ගේ හාල් කැවිලාද හාල් හුඬු දෙකක් ලිපේ තියලා සම්බෝල් ටිකක් හදලා රහීන් එකාගේ පෙට්ටියට දාලා යවන්න ඈ ඉර පායනකම් බුදියලා නැගිටලා ගියා කඩේට ආඳුරවන්ට දානේ ගේන්නෙත් එහෙම සමහරු මිනිහට කියනවා තට්ටු කරලා අද උදේ දානේනේ ඊට පස්සේ අර තලාපු රිලව වාගෙන මේකයි ඉන්නේ ඔව් ගෑණි ඉදිරියේ තලාපු රිලව වාගේ ඔව්ද නේද ඊට උඩින් නෑ ඔහොම හැම වෙලාවෙම හරි හරි ඔක්කොම අනුමත කරමින් බයිසිකලෙත් ගත්තා කඩේට ගියා ඉන්දියාප්ප 25යි හොදි ගොසරි වලට දැම්මා ගැට ගැහුවා shopping bag එකට දැම්මා දුන්නා එල්ලන් ගිහිල්ලා දානේ දුන්නා මං හාමුදුරු කෙනෙන්නේ මං ඒ හින්දා දන්නවා දානේන විදිය පන්සල් වලට කුසීත කම්මැලිම જાතියක් වෙලා මගුල් ගෙදරකට ගියොත් ඇටමාල දාගත්තා අර කුඩ යටට වෙලා ඉඳගෙන හීන් සැරේ බියර් එකක් එහෙම බීලා මිනිස්සු කෑම ටික උයලා අරිනකම් මේ කිලා ඉන්නවා ඉඳගෙන පිරිමිනේ උයන්නේ මල ගෙදර පිරිමි උයන්නේ දානේ ගෙදර පිරිමි උයන්නේ ඇස්ටෝන් ගෙදර පිරිමි උයන්නේ ගෑනු දෙව්ලෝ කිට්ටුව ඉන්නේ නිවන් පුර වැදලා කඹුරාපා මෙදාපාර ගෑණියක් වෙලා ඉපදුනා ලබන භවයේ පෙර සංසාර ගමනේ පුණ්‍යඵල ධර්මයන් මදිකමට තමයි පිරිමියෙක් වෙන්න බැරුව ගෑණියෙක් වුනේ මේක බෞද්ධ දර්ශනයට අනුකූලව මං කියන්නේ ඒ වෙලා ඉපදිලත් ගෑනුන්ව හපා කනවා නම් ගෑනුන්ට වෛර කරනවා නම් ගෑනු පිරිමින්ට වද දෙනවා නම් ගෑනු සමාජ ධර්මතා බිඳිනවා නම් ලබන භවය ඔබට ඔය ඉන්න තැනක් නැහැ මේක බෞද්ධ දර්ශනය හැබැයි ඔබ මට චෝදනා කරනවා ගෑනුන්ට බයිනවා කියලා මාත්‍යා උඹ වැඩිපුරම බැන්නොත් බැනලා තියෙන්නේ කොයි ගෑනටද වැඩිපුරම බැනලා තියෙන්නේ උඹේ ගෑනටනේ නේද උඹට වැඩිපුරම බැන්නේ කොයි ගෑනිද ඒත් උඹේ ගෑනි හේතුව නිවැරදි කරගන්න යන ගමන වැරදි හින්දා නිවැරදි කරගන්න දෙමව්පියෝ වැඩිපුරම බැන්නා නම් කොයි දරුවටද බැන්නේ තමන්ගේ දරුවට හේතුව දරුවව නිවැරදි කරන්න ගුරුවරයෙක් වැඩිපුරම දඬුවම් කළා නම් බැන්නා නම් තමන්ගේ ශිෂ්‍යයාට
නිවැරදි කරන්න. මන අධ්‍යාපනයක පිහිටුවන්න. විනයගරුක දරුවෙක් කරන්න. හාමුදුරු කෙනෙක් වැඩිපුරම දොස් කිව්වා නම් තමන්ගේ දායකයාට. ඇයි? දායකයා නිවැරදි කරන්න. දායකයා පුණ්‍යයේ ධර්මයේ පිහිටවන්න. මම වැඩිපුරම බැන්නා නම් බැන්නේ ගෑනුන්ට. හේතුව පිරිමින් අභිබවා ගොස් ගෑනුන්ට කුලප්පුව හැදිලා තියෙන හින්දා. ලබන භවයේ ඔබට මේ හම්බෙච්ච ජීවිතෙත් නැති වෙනවාය කියලා මට පේන හින්දා. බෞද්ධ දර්ශනයට අනුව මට පේනවා. ඒ නිසයි මං එහෙම කිව්වේ. හැබැයි ඔබට ඒකත් පේන්නේ වැරදියට මේ ගණය අපිටමනේ බයින්නේ. මේ ගණය අපිටමයි බයින්නේ කියලා ඔබට හිතෙනවා. ගණය කියන එක දුර්වල වචනයක් නෙමෙයි. ඔබ ඒක නිකන් දුර්වල හිතියට දැකලා තිබ්බට ගණය කියන්නේ උත්තම එකක්. උත්තම වචනයක්. ශ්‍රීමත් බඹසීරාසෙයි පාපිසිනා සරියුත් මාමුගලම් පිළිවෙලිනා පිළිවෙත් සාරු මහා සංඝගණ සොබනා මුදුනත් බැඳ නාම දිම්බැති පෙමිනා සරියුත් මුගලම් පරම්පරානුඥාත අෂ්ටාර්ය පුජ්‍යල බුද්ධ ශ්‍රාවක තෙමේ දකින ඍෂියෙන් අවුත් මහා බ්‍රහ්මයා පසංගතියා සිරසින් භික්ෂූන් වහන්සේගේ පාද ස්පර්ශය කොට වන්දනා කරන්නට තරම් උචිත පිළිවෙත් පිරු ආර්ය සංඝ ගණයා වන්දනා කරමි. පිළිවෙත් පිරු ආර්ය සංඝ ගණයා වන්දනා කරමි. අතීත වර්තමාන අනාගත කියන තුන් කල් බිහිවෙන්නා වූ තුන් කල් රඳන්නා වූ භික්ෂූන් වහන්සේලා කියන එක තමයි ගණයා කියලා කියන්නේ. සමූහාර්ථයක් ගණය. නමුත් මෙවුන්දලා හිතනවා ගණය කියන්නේ බණින පදයක්. නෑ. ඒක නිර්මාණශීලී උත්තම පදයක්. ඒක දකින්න අයෝන. එහින්ද හිත පිරිසිදුව, ගත පිරිසිදුව, හිත නිරෝගීව, ගත නිරෝගීව තබාගෙන පින්වත් ගමනක් යන්න සූදානම් වෙන්න. එතකොට පුතා ආර්ථිකයත් සුබයි, ජීවිතෙත් සුබයි. ලස්සන ගමනක් යන්න පුළුවන්. ලෙඩ වෙච්ච ගමන් හැම තලයකම පුතා එළි වෙනකන් කියන්න එව්වා. ළමයෙක් ලෙඩ වුණොත් අධ්‍යාපනය නැති වෙනවා. ඒ ළමයාගේ අනාගතයම ඉවරයි. ළමයෙක් ලෙඩ වුණොත් ගෙදර ආර්ථිකය ඉවරයි. සමහර දෙමව්පියෝ පාරේ හිඟා කනවා වාහන අරන් ගිහිල්ලා මගේ දරුවාට මෙන්න මේ කෑල්ල අඩුයි ශරීරේ. ඒ කෑල්ල දාගන්න කීයක් හරි දෙන්න. මහා ධන කුවේරයා පවා පුතා අවසානයේ පාරට වැටෙනවා හිඟා කන තැනට එනවා. ලෙඩ වෙච්ච ගම. මහා ධන කුවේරයෙකුට අංශභාගය හැදෙනවා. මොනා කරන්නද පුතා දැන්? යාන වාහන කොච්චර තිබුණත්, තට්ටු ගණන් ගොඩනැගිලි තිබ්බත්, සල්ලි කෝටි ගණන් තිබ්බත් කටේ පැත්තකින් වතුර වැක් කරනවා. උඩු බැලි අතට දමාපු තැන දාලා ඉන්න එපා. අනිත් අයට කරදර මිසක් යහපතක් නැහැ. සතුටක් නැහැ. සැනසීමක් නැහැ. ප්‍රීතියක් නැහැ. නිදහසක් නැහැ. සෞභාග්‍යයක් නැහැ. බෝසත් ගමනකුත් නැහැ පුතා. බෝසත් ගමනකුත් නැහැ. සියල්ල නිමා වෙනවා. එහින්ද බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ ලෝකේ කාටවත් කරදරයක් නැතුව සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ණයක් නැතුව බයක් නැතුව පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න එක නිරෝගීකම තියෙන්න ඕන. දෙක මොකක්ද? ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. එක දෙක
සීලානු බුද්ධානුමතං සුතංච. එතන තියෙන කාරණා තුනක්. දෙක තමයි සීලය, තුන බුද්ධානුමතං, හතර සුත භෞශ්‍රුත භාවය. සීලය තියෙනවා නම් කාටවත් කරදරයක් නැහැ. සීලය තියෙනවා නම් කාටවත් කරදරයක් නැහැ. කුරෙකුට කූඹියෙකුට පවා කරදරයක් නැහැ සීලවන්ත නම්. අපිට සීලවන්ත භාවයේ නැති එකනේ මේ තියෙන්නේ. ඈ ස්වාමීන් වහන්සේ අපි නම් අෂ්ටාංග සීලේ සමාදන් වෙන ඇත්තෝ. කවුද අෂ්ටාංග සීලේ සමාදන් වෙන ඇත්තෝ? ඈ මෙතන ඉන්නවද? අත උස්සන්න කිව්වොත් ගෝනි පඩංගු වාගේ වෙච්ච අත්පය ඉස්සෙයි. ඔව්. තරුණෙව්වා ඉස්සෙයිද උඩට? තරුණෙව්වා ඉස්සෙන්න. ළමා ඒවා ළමා අත ඉස්සෙයිද? නෑ. ඇකිලිච්චි දිරච්ච ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති දෙකට නැමිච්චි ඇට දිරච්ච අම්මලා අප්පච්චිලා ටික අත උස්සයි. එහෙම නේද වෙන්නේ? ඒ කාලේට සිල් ඕනද? ස්වාමීන් වහන්සේ සීලයට කාලයක් නැහනේ. මරණකන් සිල් ඕන. නෑ මං ඒක නෙමෙයි කිව්වේ. මෙවුන්දලාගෙන් සිල් බින්දෙන්නේ නැහනේ. බින්දින්න හිතේ තිබ්බත් බින්දින්න බෑනේ. බින්දින්න හයිය තියෙන්න එපා. වල් ගමනක් යන්න නාකි අම්මන්ඩි කෙනෙකුට හිතෙනවා. හිතුණාට බලන්න යන්න බෑනේ. හිතුණාට යන්න බෑ. ගියාත් ඒ වැඩේ කරන්න බෑ. නාකි ලොක්කෙකුට හිතෙනවා. හිතුණාට ලොක්කට යන්න බෑ. හොර පොල් කඩන්න හිතුණාට නාකි ලොක්කෙකුට පොල් ගහ වටේ කැරකෙනවා මිස ලොක්කට ආයේ ගස් යන්න බෑ. දඩේම යන්න හිතුණාට, දැල් දාන්න හිතුණාට, කෙමන් බඳින්න හිතුණාට, කෙමන් අටවන්න හිතුණාට පුළුවන්ද? බෑ. නාකි වයසේදී සිල් ගත්තත් නැතත් සිල්නේ පුතා. නාකි වයසේදී ගත්තත් නැතත් සිල්. හැබැයි සිල් බිඳින්නේ මොන වයසේද? සිල් බිඳින්නේ අවුරුදු 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 30, 40, 50 මේ වාගේ වයස්වලනේ සිල් බිඳින්නේ. සිල් රකින්න ඕන වයස. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දන ජින්න කොංචාව ජායන්ති කීන මච්චේ පල්ලලේ. බුදුහාඳුරු අනුදැන වදාරනවා. තාරුණ්‍ය වයසට එත්ම චරිතය කෙලස ගත්තොත් බඹසර හසිරෙන්නේ නැතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව්බඹ විහරණය ජීවිතයෙන් අයින් කරලා චරිතය කෙලස ගත්තොත් නාකි කොකෙක් බලන්නකො ඒක කියලා තියෙන ලස්සන නාකි කොකෙක් වතුර හිඳිච්චි මඩවලක් ළඟ ඉහි ගෙඩියෙක්වත් නැලු පුතා ඒකේ ගෙම්බි පැටියෙක්වත් නැති මඩ විතරක් තියෙන වලක් ළඟ නාකි තටු හැලිච්චි කොකෙක් බලාගෙන ඉන්නවලු ගොදුරක් එයි කියලා. ගෙම්බි පැටියෙක්වත් නැහැ එන්න. තියෙන්නේ මඩ විතරයි. තටු හැලිලානේ නාකිනේ කොක. ඉගිලෙන්නත් බෑ, පයින් යන්නත් බෑ. වලේ ගොදුරුත් නැහැ. මඩ කාලා මැරනවා මිසක් හෙටකුත් නැහැ පුතා. ඒක තමයි මේ කියන්නේ. තාරුණ්‍ය වයසට එනකොට ජීවිතේ විනාශ කරගත්තොත් ඒකට උරුම වෙන කරුමේ. සිල් ඕනන්නේ පුතේ ඉගෙන ගන්න වයසේදී. හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕන. හොඳ බුද්ධියක් ලබන්න ඕන ඉගෙන ගන්න වයසේ ශික්ෂාකාමීව. ඊට පස්සේ ඒ ලද බුද්ධියෙන් ජීවිතය මෙහෙවන්න ඕන සිල් බිඳින්න නැතුව.
එතකොට කාටවත් කරදරයක් නැහැ. සන්තෝෂයෙන්, සතුටින්, ණය නැතුව, බය නැතුව පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න පුළුවන්. සිල් නැති වෙච්චි ගමන් ගංජා බොනවනේ. ගංජා මිටියක් කීයද පුතා? ඒක අහන්න වෙන්නේ අර පසු පෙළ අයගෙන්නේ. ඉදිරි පෙළ අය නෑ. ගංජා ඉදිරි පිළට එන්නේ නෑනේ. ගංජා වැටපාවරේ දිහා ඇති. එහෙම නැත්නම් ওই පාරවල් දිහා ඇති ගංජා. එතනින් මෙහා එන්නේ නෑ. ගංජා මං හිතනවා රුපියල් 400-500ක්වත් ඇති. හිතන්නකො 500යි කියලා. දවසකට 500ක ගංජා බිව්වොත් මාසෙකට 15000යි. මාසෙකට 15000යි. සිගරට් 5ක් බිව්වොත් දවසකට 600යි. 18000යි මාසෙට. පොසත් තුන හැකිද පුතා? ලයිට් බිලයි, වතුර බිලයි, දරුවන්ගේ පන්ති ගාස්තුයි, මාසික දාන වේලයි ඔක්කොම දෙන්න තිබු සල්ලි ටික දුම්බීලා හොම්බට ගිනි තියාගෙන ගොම් වස්සා නේ. බලන්නකො ජීවිතේ දිහා හොඳට බලන්න. මොකද්ද ලැබිච්ච ත්‍යාගය? සිගරට් බිව්වාම හම්බෙච්ච දෙයක් නෑනේ. තිබ්බු එක නැති වුණා මිසක්. මනාව දෙමව්පියෝ හදලා තිබ්බ රූපස්සෝභාවය කල්ලුම කළු ගොරක පළු වගේනේ අඩේ තොල් පොටවල්. තොල් පොටවල් ගොර කාඬු වාගේ. ඕක අය හපවුවට ඕක දැන් මකන්න බෑනේ. හපවුවට මකන්න බෑ දැන්. ඕක කාලාන්තරයක් දුම් ගහලා දුම්මැස්ස වායි කරලා තියෙනවා. දැන් ඒ වගේම කාලයක් නවත්තලා ඕක උපමට්ටම් කරන්න ඕන. එතකොට අර මව්පියෝ ආදරයෙන් හදාපු තොල්පොටවල් ටික ආපහු මතුවේවි. තොල් මතු වෙනවා විතරක් නෙමෙයි. ගෑණි ආදරේ, දරුවෝ ආදරේ, දෙමව්පියෝ ආදරේ, ගමේ රටේ මිනිස්සු ආදරේ. අතේ සල්ලි ඉතුරුයි. ශරීරේ නිරෝගී. මේ ඔක්කොම ප්‍රතිලාභ ලැබෙනවනේ. ශික්ෂාකාමීව දුෂ්චරිතයෙන් ඈත් වුණොත් කොච්චර තියනවද පුතා අපේ දුෂ්චරිත මේ ජීවිතේ? වැරදි. පන්සිල් පද පහම බින්දින එක දුෂ්චරිතයි. ඒ දුෂ්චරිතයන්ගෙන් ඈත් වුණාම මිනිහෙකුට සන්තෝෂයෙන් ප්‍රීතියෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්නට වරම් තියෙනවා. ඒකනේ මේ බුදුහාඳුරෝ දේශනා කරන්නේ. නමුත් අපි බණ අහනවා. ප්‍රායෝගිකව පන්සිල් රැකපු එක මිනිහෙක්වත් ඉන්නවද පුතා මේ සිත්තරපොළ විහාරස්ථානයට ඇවිල්ලාද? මේ සිත්තරපොළ පන්සලේ අද පන්සිල් රකින්න එක මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඉන්නවද කියන්නකො මට? නෑ. මේ බොරු ප්‍රෝඩාවක්. කවුද එහෙම සිල් රකින්නේ? සිල් රකින්නේ නැහැ. අයි ස්වාමීන් වහන්සේ මේ මං කියලා සමහර අයගේ හිත කියනවා ඇති. සත්තු මරන්න නැතුව ඇති. හොරකම් කරන්න නැතුව ඇති. අරක්කු බොන්න නැතුව ඇති. අනිත් දෙක බොරු කියන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ. කාමයේ වර්ධව හැසිරෙනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද කාමයේ වර්ධව හැසිරෙනවා කියන්නේ? දන්නේ නැහැ ඔයාලා. දන්නේ නැති හින්දා ඒක රකින්නත් බෑ. ඔයාලා හිතේ තියාගෙන ඉන්නේ වැරදි කෝණයක. වැරදි කෝණයක ඉන්නේ. අනියන් සම්බන්ධතා හෝ අවිනීත විදියට නීති විරෝධී විදියට ලිංගික අවශ්‍යතාවයන් මත පිහිටීම කාමයේ වර්ධවා හැසිරීම කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක බොරුවක්.
ඒක මිත්‍යා දෘෂ්ටික දැක්මක්. කාමයේ වර්ධව හැසිරෙන එක පුතා මේ මෙතන දැන් වාඩි වෙලා හිට ඉඳලා ගියපු පොඩි එකාගේ ඉඳලා කරන වැඩ. ඊටත් වඩා කුඩා මේ පැටව ඉන්නේ. මේ මයි පුතාගේ අම්මත් ආවද? ආවේ නැද්ද පුතේ? ආවනේ. උඹේ අම්මට තලන්න ඕනේ. මේ පොඩි උන්ට ෆෝන් එක දීපු ගමන් මේ පොඩි උන් මොකද දන්නවද කරන්නේ? ගේම් ගහනවා. ෆෝන් එකෙන් ගේම් ගහනවා කාටූන් බලනවා. මුට ඇති වැඩේ මොකද්ද කියන්නේ ගේම් එකෙන් සහ කාටූන් එකෙන්? తాවකාලික තෘප්තියක් ලැබීම පමණයි. ඇහැ කන නාසය දිව ශරීරය සහ මනෝභාවය කියන මේ ඉන්ද්‍රියයන් පිනවීම කාමය. ඒක වැරදි විදියට පිනවීම කාමයේ වරදවා හැසිරීම. මේ පොඩි එකත් එක්ක කරනවා. මේ වයසේ ඉඳලාම පුතා අපි කාමයේ වරදවා හැසිරෙනවා එක තාලේ. ඒකේ ගැඹුරු එකක් තමයි අර ඔබ ඔළුවේ තියාගෙන ඉන්නේ. අනිත් මේ ඉන්ද්‍රියයන් සියල්ලම වැරදි විදියට පිනවන එක කාමයේ වරදවා හැසිරීම. ජීවිතේ අපි හිතේ තියාගෙන ඉන්නේ වැරදි පැත්තක. නිවන් දකින්න බෑ. ඇහෙන් කොච්චර අනියන් සම්බන්ධතාවද පුතා? මිනිසුන්ගේ ඇහෙන් කොච්චර අනියන් සම්බන්ධතාවද? කනෙන් කොච්චර අනියන් සම්බන්ධතාවද? දැකලා නැහැ. නමුත් අන්තර්ජාලය හරහා දුරකථන හරහා ආමන්ත්‍රණය කරමින් වින්දනයක් ලබනවා. පෙම්වතා සහ පෙම්වතිය. ඒක දුරදිග ගිහිල්ලා මේ පහුගිය කාලේ කැකිරාවේ බස් ස්ටෑන්ඩ් එකට එන්න කියලා පැනලා යන්න. දැකලා නැහැ. කෙල්ල අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්ගේ දුව. කොල්ලා ඔය කලුතර දිහා. කැකිරාවේ බස් නැවතුම් පොළට ඇවිල්ලා කොල්ලා. දැන් දෙන්න කෙල්ල මල්ලකුත් හදාගෙන ලොකු බෑග් එකක් රෙදි අරවා මෙව්වා දාගෙන බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා. ලාමක වයස. ඒකලා දැන් දෙන්න කෝල් කරනවා. ඔයා කොහෙද ඉන්නේ කියලා. කොල්ලා කියනවා මම බස් නැවතුම් පොලේ. දැන් කෙල්ලගේ ඔළුවේ ඉන්නේ දිව්‍ය පුත්‍රයෙක්. ඇවිල්ලා ඉන්නේ රිලවෙක්. කෙල්ලගේ හිතේ දිව්‍ය පුත්‍රයෙක්. කෙල්ල කෝල් කර බලනවා දිව්‍ය පුත්‍රයා කොහෙද ඉන්නේ. දැන් අරුත් ෆෝන් එක තියාගෙන කතා කරනවා. ඒකොල්ලා මම මේ අහවල් බස් එකයි ඉන්නේ. එතෙන්ට එන්න කියලා කියනකොට මෙහෙම හැරිලා බැලුවා. කනේ ෆෝන් එක තියාගෙන අමතනවා. දෙන්න බස් ස්ටෑන්ඩ් එකේ රණ්ඩු වුණා. රණ්ඩු වෙනකොට එතන හිටපු අය අල්ලගත්තා. පොලිසියනුත් හිටියා. පොලිසියෙන් අල්ලාගෙන පොලිසියට අරන් ගියා කැකිරා. වගතුග අහලා බලනකොට අධ්‍යාපන අධ්‍යක්ෂකගේ දුව. ඒකමන ගෙනල්ලා දෙමව්පියෝ දෙපැත්තෙන්ම අවවාද කරලා බාර දුන්නා. බලන්නකො කන මිනිහා හොයාගෙන ගිහිල්ලා. ගෙදර මිනිහා එක්ක බයිසිකලේ යන ගම. හරි. මිනිහට තේරෙනවට ගෑනුන්ගේ නම් පාවිච්චි කරන්නේ. ඔව් ඩිලා. ඩිලා කියලා කිව්වහම මිනිහට ගානක් නැහැ. කවුද? සුදු ඇන්ටිගේ දුව. ඩිලා කියන්නේ සුදු ඇන්ටිගේ දුවලු. රැට එන ඩිලා නෙමෙයි. වල් පණුව ගහලා මැරෙන්නේ. පවුල් පිටින් ගිනි තියලා අවුල් කරලා රට පහක තොইল නටලා විනාශ කරලා තියෙන. තමන්ගේ ප්‍රමාණය දැනගෙන ඥානුකම මව්කම ආරක්ෂා කරගෙන නිවන් දකින්න ලේසියෙන් බෑ කියන එක ඔළුවේ තියාගෙන නික්ලේශී ගමනක් යන්න සිල් පුරන්න ඕන. අභ්‍යන්තර සීලයයි බාහිර සීලයයි දෙකම තියෙන්න ඕන.
බාහිර සීලය නම් බැලූ බැල්මට දැන් තියෙනවා. අභ්‍යන්තර සීලය නැහැ. එහෙනම් අභ්‍යන්තර සීලය 1 2 බාහිර සීලය. හිත සිල් අරන් නම් පුතා ගත සිල් පිහිටවනවා. හාමුදුරුවෝ මං හැම වෙලාවෙම භික්ෂුන් වහන්සේලාට කියනවා හිත මහාන කරලා ගත මහාන කරන්න. ගත මහාන වෙලා හිටියට හිත මහාන වෙලා නැත්තම් දානගෙන ආපු එකෙත් එක්ක පැනලා යනවනේ. ඔව්. දානගෙන ආපු එකට තට්ටුවක් දානවා. මන් දන්නවනේ අප්පලාගේ වගේ. හිත මහාන වෙලා නැහැ. හැබැයි ගත සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ. ගමේම දායක සල්ලාලයකට කියලා ඉවරලා සිගරට් ගෙනා ගන්නවා. පන්සලේ තියෙන නිදහනේ කඩනවා හොරුත් එක්ක එකතු වෙලා. දවල් මිගෙල් රෑ ඩැනියෙල්. ඔව් දවල් මිගෙල් රෑ ඩැනියෙල්. එහෙම වල් වැඩ තියෙනවා. එහෙනම් ගිහිද පැවිදිද කියලා ભેදයක් නැහැ. සිල් ඕන. ගතේ සිතේ දෙකේම. එහෙනම් හිත සිල් සමාදන් කරවලා ගත සිල්හි පිහිටවලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශික්ෂාකාමීත්වය ඇති කරගත්තේ නැත්තම් පුතා සතුට සැනසීම ප්‍රීතිය නිදහස සෞභාග්‍ය නිර්වාණගාමීත්වය අපිට නැති වෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ මිනිහෙකුට ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් ප්‍රීතියෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න සිල් තියෙන්න ඕන. තුන්වෙනි කාරණය වුද්ධානුමතං වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපදින්න ඕන. සුදු මහත්තයා වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපදින්න ඕන. කවුද වැඩිහිටියෝ? කවුද වැඩිහිටියෝ? නාකි අයට හිත නැති අපි කියලා. ගත නම් වැඩිහිටි බව පේනවා. ඒ වුණාට හිත වැඩිහිටි නැත්තම් වැඩක් නැහැ. වැඩිහිටි නැත්තම් වැඩක් නැහැ. වැඩිහිටියෝ කියලා කියන්නේ ಗುಣ නැන දෙකෙන් පිරිපුන්. ಗುಣ නැන දෙකෙන් පිරිපුන්. තමාට වඩා ගුණයෙන් සහ නුවණින් පිරිපුන් නම් එයා වැඩිහිටියා. ඒකනේ පුංචි හාමුදුරුවරුන්ට වඳින්නේ අම්මලා තාත්තලා. ඇයි? ගුණයෙන් සහ දැනුමෙන් පිරිපුන් හින්දා. තමන්ට වඩා සීලාදී ගුණයන්ගෙන් සුපෝසිතව තියෙන නිසා වන්දනා කරනවා. ඒක තමයි ඇත්ත. නිකම් පැහුණාට වැඩක් නැහැ. හාන් රැලි වැටිලා කෙස් පැහිලා හිටියට වැඩි හිටියොද? පව්කාර ඕපාදූප මලු කේලම් ගමම ගිනි තියනවා. දුස්චරිතයන්ගේ තොරක් ප්‍රමාණයක් නැහැ. මට මතකයි කිරි අම්මා දාන එකට යනවා අම්මන්ඩි කෙනෙක්. මට පාරේදී මුණ ගැහුණා පාන්දර. අපේ අම්මත් ඒ ගොඩේ හිටියා. මම අහුවා මේ රෑ ආලියෝ ගහන්නද යන්නේ? කොහෙද මේ මහ රෑ යන්නේ? තව එළිය වැටුනේත් නැහැ. බැනපු ගමන අපේ හාමුදුරනේ කිරියම්ම දානයක් තියෙනවා පාන්දරම යන්න එපැයි. කිරියම්ම දානයකට වඩිනවද? හොඳයි. වඩින්නකෝ මං යන්නම් එහෙනම්. ඔයාලා වඩින්න කියලා ගියා. යන ගමන් මං කල්පනා කර ගියා. ඉදිරියෙන්ම ආව උන්දා ඒ උන්දාගේ නාම්බර අවුරුදු 28 30 වාගේ කාලෙදී මං පොඩි කොල්ලා. මට අවුරුදු 13ක් විතර ඇති. ඔවුන්දා ගෙදර මරාපු මාවිලාගේ ඔළුව කපලා අරන් ලිපේ දාලා පුච්චලා
මිරිසුයි ලුණුයි ලූණුයි එක්කන් ගලේ අඹරලා පොල් සම්බෝලයක් හදලා මිනිහට කන්න දුන්නා. සූස් ගන්න එපා මෙහෙත් මාවිලෝ ඉඳී කියලා මම මේ කියන්නේ. සිත්තර පොළ මාවිලෝ ඇතිනේ. ඔළුව කපලා පුච්චලා අඹරන්න කලින් කියන්නේ මට විශ්වාස නැහැ මූණු දිහා බැලුවාම පේනවා. අඹරන ප්‍රමාණය උන්දලා ඉන්නවා මෙතන. මිනිහට කණ්ඩ දීලා කිරි අම්ම දාන්න යනවා පුතා. මාවිලාගේ ඔළුව කණ්ඩ දීපු එකි. කවුරු වෙනුවෙන්ද මේ යන්නේ? පත්තිනි. පත්තිනි අම්මා වෙනුවෙන් අප්පා පතිවෘතා සීලය රැකලාලු මේ උන්දා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දීලා මැරුණේ. පැනලා ගියා මිනිහෙක් එක්ක මිනිහටත් පණුව ගැහුවා ගෑණිට කලින් බලා ගන්න. මිනිහට අනියම් මිනිහට පණුව ගැහුවා කලින්. ඒකත් බලාගෙන මේ ගෑණි අනන්ත දුක් විඳා. එකතෙන් වෙලා කණ්ඩ බොණ්ඩ බැරුව පුදුම දුක් විඳලා මට කලින් මැරුණොත් මං නිදාන කතාවට කියන්නේ අර කතාව කියලා තිබ්බේ. ඒ හින්දා මට කියන්න එපා පාන්සකුල්ට. දරුවන්ට මං කිව්වා. මුණුපුරන්ටත් කිව්වා. ඒගොල්ලෝ උන්දා මැරුණාට පස්සේ ආවා මං ගාවට. ඇවිල්ලා කිව්වා අපේ හාඳුන්නේ මොන જાති කිව්වත් කමන්නේ වඩින්න ඕන කියලා. මං කිව්වා පස්සේ දුක හිතන්නත් එපා තරහ වෙන්නත් එපා. මං කියලා තියෙනවානේ. මට බොරු කියන්න බෑ. දෙනෝ 1000ක් මිනිස්සු දන්නා එකේ මෙවුන්දට අමා මහ නිවන් සැප ලැබේවා කියලා බොල මට කට ඇරලා කිව්ව හැකිද? කියන්න බෑ මට. මං ගිහිල්ලා කිව්වේ පුතා ජාතක පොතෙන් නෙමෙයි සූත්‍ර පිටකෙන් නෙමෙයි මෙවුන්ද අමාවිලාගේ ඔළුව අඹරාපු කතාව කිව්වම. වටේ තියෙන බැනර් ටිකත් කියවුවා. එක ගෙනල්ලා ගහලා තිබ්බුවා. ඒකත් කිව්වා පාරේ දාලා තිබ්බා වය ධම්මා සංඛාරා පරලෝ සැපත් අහවලාට අමාමහ නිවන් සැප ලැබේවා කියලා තියෙනවා කියලාත් මං කිව්වා. මට කලින් කතා කරපු සියලුම ස්වාමීන් වහන්සේලා මෙහෙම කිව්වා. මං දන්නවා හම්බෙන්නේ නැහැ කියලා. මං කිව්වා මෙවුන්දට නිවන් හම්බෙන්නේ නැහැ කියලා මං දන්නවා. මෙතේ බුදුන් හමුවේ හම්බ වුණත් තමන්ගේ මිනිහාට කරපු අපරාධේ පටිසන් දීලා භවගාමී ලෝකේ අනේක දුක් විඳලා මේ ගෑණි නිමා කරන්න. ඒ හින්දා මං කියන්නේ නැහැ කිව්වා නිවන් සැප ලැබෙන්න කළ විපාකයේ පටිසන් දෙන්න කියලා කියනවා මං කිව්වා. ඒක තමයි ඇත්ත. කළ පාපේ පටිසන් දෙනවා. කළ හොඳ තියනවා නම් ඒක පටිසන් දෙනවා. මිනිසු පින්නතුනි තමන්ගේ නිවන තමන් හදන්න ඕනේ. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් අනිත් අයගේ පිහිටක් මරණින් මත්තේ අය හම්බෙන්නේ නැහැ. අපි පින් දෙනවා නේද? පින් දෙනකොට අපායේ නම් පින් දෙනකොට අපායේ නම් කොහොමද පුතා පින් ගන්න? පින් දෙනකොටම බල්ලෙක් වෙලා ඉන්නවා නම් බල්ලා කොහොමද පින් ගන්න? බල්ලා පින් බලාගෙන නැහැ. පරතත්ූප ජීවී කියන තැන විතරයි පුතා පින් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එතෙන්ට වැටෙන්නේ දසම ගාන. 99.9 වැඩි ගානක්ම කොහේ හරි ලෝකයක උපදිනවා. ඒ උපදින මිනිසුන්ට ප්‍රේත ලෝකයක ඉපදුනත් බඹලොව ඉපදුනත් දෙව්ලොව ඉපදුනත් මනුලොව ඉපදුනත් පින් ගන්න බෑ. ඒ නිසා බුදුහාඳුරු අනුදැන වදාලා අනුන් දිහා බලාගෙන ඉන්න නැතුව තමන්ගේ ටික කරගෙන යන්න. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට විතරයි කියලා හිතන්න කිව්වා. අනිත් අය දිහා බලන් ඉන්නේ නැතුව. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව ලෝකයට පේන්න සිල් ගන්නේ නැතුව ලපටි කාලයේ ඉඳලා සිල් ගන්න. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසන පූර්ණ වැඩිහිටියෙක් වෙලා නිර්මාණය කරමින් අනිත් අයට අවවාද අනුශාසනා කරන්න. ඒ වගේම බාලයෝ සියලු දෙනාම වැඩිහිටියෝ
කවුරුන්දයි තේරුම් අරගෙන අවවාද අනුශාසනා ලබන්න. බොහෝ දෙනා ගැටලුවක් ආපු ගමන් Tamanට වඩා මෝඩයෙකුට ගිහිල්ලා කියනවා. Tamanටත් වඩා මෝඩයෙකුට කියලා කොහොමද පුතා විසඳගන්නේ? විසඳ ගන්න බෑ. පවුල් ආරවුලක් කියන්නකො. කෙලලා අරපි යෝගිට. එහෙම කියන්නේ. එතකොට මේ මොඩයා තවත් කෝපාවිෂ්ඨ වෙනවා. නැන්දම්මා ගාවට යනවා පවුල් අරුබුදයක් වෙලා අම්මා ගාවට යනවා දුව. වැලේ ගෙඩිය වැලට බර නැහැ. ආපුදකො කාලකන්නියා. තෝ හිටපිය මෙහෙ. මෙවුන්දා විනිශ්චය කළා දීගේ තීන්දුව කළා ඉවරයි. වරද කාගේද? අල්ලපු ගෙදර එකා ගේ ඇස්සේ ඉඳලා පැනලා දුවනවා දැක්කා. දෝනියන්දා සියසින්ම මිනිහා දැකපු බවක් දන්නවා. අහල පහල වුන් දැකපු බවක් දන්නවා. නමුත් පිළිගන්නේ අම්මයි දුවයි දෙන්න. මිනිහාගේ අනියන් සම්බන්ධතාවයක් තියෙනවා. කොල්ලගේ අම්මා පිළිගන්නෙත් නැහැ තාත්තා පිළිගන්නෙත් නැහැ. මේ වාගේ ගැටලු කීයක් අවුරුද්දකට මංගාවට එනවද පුතා? අරබුද කීයක් දික්කසාද වෙලා යනවද? කීයක් රටේ මිනිමැරුම් වෙනවද? කීයක් අඬදබර වෙලා හිරේ විලංගුවේ වැටෙනවද? අවවාදයක් අනුශාසනාවක් ගන්න ඕනේ. සැබෑ දුර දක්නා නුවණක් තියෙන ගුණයක් තියෙන උත්තමයෙක්ගෙන්. එහෙම නැතුව ගැටලු निराකරණය කරන්න බෑ. එහෙනම් වැඩිහිටියා කවුද බුද්ධිමතා කවුද කියලා තීන්දුව කරගෙන අවවාද අනුශාසනා ලබන්නත් ඕන, අවවාද අනුශාසනා කරන්නත් ඕන. ඒ වගේම ඒ සැබෑ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා මත පිහිටා ජීවිතය නිර්මාණය කරන්න පින්නතුනි කාටවත් කරදරයක් නැතුව නිදහසේ සතුටින් ප්‍රීතියෙන් පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් ගියා.